අයබන් ඔයගොල්ලෝ හැමදෙනාටම මේ සෑහෙන කාලෙකින් මට ඇත්තටම වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඒ වගේම මේ මෙතන ඉඳන් අපි මම දාපු වීඩියෝස් ටික පොඩ්ඩක් වෙනස් වෙනවා. හේතුව ඒ කියන්නේ හෝටල් ගැන අප්ඩේට් මම ඉස්සරහට දෙනවා. හැබැයි මම හිතුවා ඔයගොල්ලන්ට ඊටත් වඩා වැදගත් වීඩියෝ ටිකක් මට කරන්න පුළුවන් හැකියාව තියෙන හින්දා ඒක එහෙම කරන එක හොඳයි කියලා. මොකද මම දැන් මේ ඉන්නේ ලංකාවේ නෙවෙයි. මම රුමේනියාවට ආවා. ඒ වගේම සාමාන්‍යයෙන් අවුරුදු 2ක් වගේ කාලයක් රුමේනියාවේ රැඳෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ගොඩක් කට්ටිය කැමතියිනේ මේ රටවල් ගැන දැනගන්න. මොකද ඇවිදින කට්ටිය වුණාම සාමාන්‍ය ලංකාව විතරක් නෙවෙයි හැම තැනකම ඇවිදින්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා මේ රුමේනියාව ගැන විස්තර අරගෙන බලාපොරොත්තු වෙනවා. ලොකේෂන් ගැන, ඒ වගේම මේකේ මිනිස්සු ගැන, ඒ වගේම මේකේ තියෙන සංස්කෘතීන් ගැන, මුදල් එක ගැන මම අරගෙන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ලොකුම දේ තමයි මේ මම මේකේ මුල් වීඩියෝ ටිකේදී අරගෙන බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම රුමේනියාවට රැකියාව කරන්න ඇවිල්ලා මේ අමාරුවේ වැටෙන තැන් තියෙනවානේ. ඒක නිසා මේ අපේ channel එක බලන කට්ටියගේ යාළුවොත් නැත්නම් සමහරට channel එක බලන කට්ටිය පවා රුමේනියාවේ ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මම මේ වීඩියෝ එකේ මේ වීඩියෝ මාලාවේ මේක වෙන වීඩියෝ මාලාවක්. ඒකෙදි මූලික වශයෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේ රුමේනියාවට ඇවිල්ලා අමාරුවේ නොවැටි තමන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක. මොකද අපටත් ඒ වගේ ප්‍රශ්න කීපයකට මුහුණ දෙන්න සිද්ධ වුන නිසා ඉතින් මම කැමති නැහැ ඔයාලට ඒ වගේ දේවල් වෙනවට. හැබැයි මේ මුලින්ම කියන්න ඕනේ මම හරිම කැමති ශ්‍රී ලාංකිකයෝ පුළුවන් තරම් ප්‍රමාණයක් රුමේනියාව ඇතුළේ මේ යුරෝප රටවල් වලට එන එක ගැන අපේ කට්ටිය ඇත්තට මෙහෙණින් ගැන සන්තෝසයි. හැබැයි මේ එහෙම ආවට පස්සේ අපේ කට්ටිය කරන දේවල් නිසාම තමයි සමහර රටවල් ඒ රටවල් වල දොර ලංකාව වගේ කට්ටියට වහන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවලුත් තියෙන ඉතින් මොහොම පරිස්සමින් ජීවත් වෙන්න ඕනේ රටක්. ඒ නිසා මේ විශේෂයෙන් මම ඒජන්සියක් කරහා ඔයගොල්ලෝ එනවා නම් ඒ වගේම self apply කරලා එනවා නම් self apply කරලා එනවා නම් ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්න අඩුයි. නමුත් ඒජන්සියක් කරහා එනවා නම් ඇත්තටම ඒජන්සි වලින් අහන්න ඕනේ මූලික ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම ඊයනත් ඔයගොල්ලන්ව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මට මතක් කරන්න ඕනේ මේලා මම රැඳිලා ඉන්නේ රුමේනියාවේ තියෙන children's park එකක්. නැත්නම් ළමයින්ට සෙල්ලම් කරන්න තියෙන ස්ථානයක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වටේ කට්ටිය සෙල්ලම් කරනවා. මෙන්න මේ වගේ ලංකාවට වඩා ඉතින් පොඩ්ඩක් මේ චිල්ඩ්‍රන් පාර්ක් වල කරන්න පුළුවන් දේවල් චෝටක් වැඩි කරලා තියෙනවා සාමාන්‍යයෙන් අපිට සාපේක්ෂව පොඩක් දිනු රටක් නිසා. ඉතින් ඒක නිසා මේ ඉස්සරහට ඇත්තටම රුමේනියාවේ තියෙන ස්ථාන ගැන වගේම විශේෂයෙන් ඔයගොල්ලෝ අමාරුවේ වැටෙන තැන් මොනවද කියන එක ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ගැන සමහරට කට්ටිය එක පාටම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් channel එකේ ස්වරූපය වෙනස් වුණාද කියලා. එහෙම නෙවෙයි. දැන් අපිට ලංකාවට මට යන්න කාලයක් ටිකක් යන හින්දා මම හිතුවා මේ channel එක දිගටම පවත්වාගෙන යන්න මේ වීඩියෝස් ටිකක් ඔයාලට අනිවාර්යෙන් ප්‍රයෝජනවත් වෙන වීඩියෝස් ටිකක් දාන එක හොඳයි කියලා. මොකද රුමේනියාව ගැන තියෙන ගොඩක් channel වල සමහර දේවල් මිස් වෙච්ච දේවල් තියෙනවා. සමහර ඉතා හොඳ channel තියෙනවා මමත් ඉගෙන ගත්ත දේවල්. ඉතින් ඒ දේවල් ගැන මම ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා ඒ ගැන ඔයගොල්ලන්ගේ අදහස් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. වගේම රුමේනියාව ගැන දැනගන්න තියෙන සමහර දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟ වීඩියෝ එකේ කියන දේ නම් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙයි. විශේෂයෙන්ම ඒජන්සියක් කරා එනවා නම් ඔයා අහන්න ඕනේ ඉතාම වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම ඒ ගැන ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්නම්. ඒ වගේම මේ වීඩියෝ එකේ ක්වොලිටි එක සවුන්ඩ් එක ගැන එච්චර හිතන්න එපා. මම මේ නිකන් අතේ තියෙන ෆෝන් එකේ කැමරා එකෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. එහෙනම් ගිහිල්ලා එන ඔයගොල්ලෝ හැමදෙනාටම බොහොම ස්තුතියි. සුබ දවසක්. ආයුබෝවන්.